හායි යාළුවනේ. අපි දෙන්නගේ පළවෙනි vlog එක මේක. ඉතින් අනිවාර්යෙන් YouTube channel එක subscribe කරගෙනම යන්න. අපේ පළවෙනි vlog එක හින්දා අඩුපාඩු ගොඩක් ඇති. මගේ යාළුවා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අලුත් අවුරුද්දේ මුලින්ම කරේ ගෙදර කිරි උතුරපු එක. අපි කැලණි පන්සලට යන්න හිතාගෙන හිටියා. ගෙදර හැමෝම ලෑස්ති වෙලා කැලණි පන්සලට යන්න පිටත් වුණා. අපි කිරි ආහාරත් හදාගත්තා පන්සලට පූජා කරන්න ගිහිල්ලා. අපි යාළුවනේ ඊට පස්සේ පන්සලට විනාඩි 25 30 අතර කාලයක පන්සලට අපි ඉක්මනට ආවා. අපේ මේ චූටි vlog එක බලන්න එකතු වෙන ඔයාලට ගොඩක් ආදරෙයි. අපි ඇත්තටම vlog කරන්න හිතාගෙන හිටියේ නැහැ. නිකන් ඉන්න ගමන් ආසෙ හිතුණා කරන්න. ලස්සන වීඩියෝස් ටිකක් ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉස්සරහට බලමු මොන වගේ වීඩියෝස් ඔයාලට අරන් එයිද කියලා. පළවෙනිම vlog එකේ හින්දා චූටි වීඩියෝ එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. ඉතින් අපේ චූටි වීඩියෝ එක බලලා subscribe කරගෙන යන්න යාළුවනේ. ඉතින් යාළුවනේ එදා පන්සලේ ගොඩාක් සෙනග හිටියා. කොහොමත් යාළුවනේ ජනවාරි 1 වෙනිදා අනිවාර්යෙන් ගොඩාක් අය කැලණි පන්සලට එනවා. යාළුවනේ ඉතින් අපි පහන් පත්තු කරලා හදුම් කුරු පත්තු කරලා මල් පූජා කරලා අපි විහාරය ඇතුළට ගියා. අපි කිරි ආහාර පූජා කරලා ඉවරයි. පන්සලෙත් අපි ටිකක් වෙලා හිටියා. අපේ ගෙදර හැමෝමත් එක්ක අපි ඊට පස්සේ ගෙදර යන්න පිටත් වුණා. අපේ පළවෙනි vlog එකේ හින්දා අඩුපාඩු ගොඩක් ඇති යාළුවනේ. අපේ vlog එකේ අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙනම යන්න. මතකයතුව channel එක subscribe කරලා bell icon එකත් click කරගෙන යන්න. ඉතින් යාළුවනේ අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. හැමෝටම ගොඩක් ආදරෙයි. අපි එන ගිහින් එන්නම්. bye bye.